බොහෝ කාලයකට පෙර ලස්සන ගම්මානයක් අසල පිහිටි විශාල නුවරක රන් කුමාරයෙක් ජීවත් වුණා. ඔහු රජුගේ එකම පුතා. රන් කුමාරයාට කැමති නැති දෙයක් නුවරේ කිසිවකුට තිබුණේ නැහැ. ලස්සන මාලිගා, රන් ආභරණ, රසවත් කෑම, සංගීතය, නර්තනය සියල්ලම ඔහුට තිබුණා. කුමාරයාට ඉතා හොඳ ගුරුවරු හිටියා. ඔහු ලියන්න, කියවන්න, අශ්වයන් කඩවන්න, සටන් කරන්නත් ඉගෙන ගත්තා. හැමෝම කිව්වේ මෙම කුමාරයා දිනෙක ඉතා බලවත් රජෙක් වෙයි කියලා. නමුත් රන් කුමාරයාගේ හිත තුල වෙනස් හැඟීමක් තිබුණා. ඔහුට ලොකු සතුටක් තිබුණත් ඒ සතුට දිගු කාලීන නෑ කියලා ඔහුට දැනෙන්න පටන් ගත්තා. එක් දිනක කුමාරයා තම මාලිගාවේ උද්‍යානයේ තනිව හිඳමින් සිතනවා. මට හැමදේම තිබුණත් ඇයි මගේ හිත නිතරම අහන්නේ මේ ජීවිතේ ඇත්තටම මොකක්ද කියලා. ඊළඟ දිනක කුමාරයා රජුගේ අවසරෙන් නුවරින් පිටත ගමන් ගියා. එතනදී ඔහු පළමු වතාවට දුක් විඳින මිනිසුන් දැක්කා. කෙනෙක් වයසකයි, කෙනෙක් රෝගී, තවත් කෙනෙක් දුකින් අඬනවා. කුමාරයාගේ හිත කම්පණය වෙලා ගියා. මම කුමාරයෙක් නිසා මෙවැනි දුකෙන් බේරෙන්න පුළුවන්. නමුත් මේ මිනිස්සු ඔවුන්ට දුක නැති කරගන්න ක්‍රමයක් නැද්ද? ඔහු නැවත මාලිගාවට ආවත් ඒ දර්ශන ඔහුගේ හිතෙන් මැකී ගියේ නැහැ. රැට ඔහුට නිදාගන්න අමාරු වුණා. සංගීතය, නර්තනය, සෙල්ලම් කිසිවක් ඔහුට පෙර වගේ සතුටක් නොදුන්නා. දිනක් කුමාරයා තම ගුරුවරයෙකුගෙන් අහුවා. ගුරුතුමා, මේ ලෝකෙ දුක කියන්නේ මොනවද? ඒක නවත්තන්න පුළුවන්ද? ගුරුවරයා සෙමින් උත්තර දුන්නා. කුමාරයානි, දුක ගැන ගැඹුරු ලෙස හොයන කෙනෙක්ට පමණයි ඒකට පිළිතුර හමු වෙන්නේ. ඒ වචන කුමාරයාගේ හිතට ගැඹුරු ලෙස ඇතුළු වුණා. එදා සිට ඔහු තීරණය කළා තම සතුට පමණක් නොව හැමෝගෙම සතුට හොයාගන්න. රෑක සම්පූර්ණ නුවර නිදාගෙන ඉද්දි රන් කුමාරයා මාලිගාවේ බැල්කනියට ගියා. චන්ද්‍රයා ආලෝකයෙන් පුරා හිටියා. ඔහු තම මාලිගාව දිහා බැලුවා. මේ හැමදේම ලස්සනයි. නමුත් මේවා මට සත්‍යය කියලා දේ නැහැ. කරුණාවෙන් පිරි හිතක් සහ ශක්තිමත් තීරණයක් එක්ක කුමාරයා තම රන් ආභරණ ඉවත් කරලා සරල වස්ත්‍රයක් ඇඳගෙන කිසිවකුට කරදරයක් නොකර මාලිගාවෙන් පිට වුණා. ඔහු ගම්මානයෙන් ගම්මානයට ගියා. සමහර දවස්වල කෑම ලැබුණා. සමහර දවස්වල ලැබුණේ නැහැ. නමුත් ඔහු කිසි විටක කෝප නොවුණා. ඔහු සිතමින්, ඉවසමින්, කරුණාවෙන් ජීවත් වුණා. ඔහු දුටුවා කෑදරකමින් මිනිස්සු දුක් විඳිනවා. කෝපයෙන් මිනිස්සු එකිනෙකාට වේදනා දෙනවා. අඥානකමින් හොඳ දේ දැකීමට බැරි වෙනවා. දිගු කාලයක් සිතමින් ජීවත් වුණාට පස්සේ එක් දිනක ඔහුට වැටහුණා. දුක ඇති වෙන්නේ හිත නිසා. හිත හොඳින් පාලනය කරගත්තොත් දුක අඩු කරගන්න පුළුවන්. ඒ මොහොතේ ඔහුගේ හිත සංසුන් වුණා. කෝපයක් නැති, ඊර්ෂ්‍යාවක් නැති, කරුණාවෙන් පිරි හිතක් ඔහුට තිබුණා. පසුව රන් කුමාරයා මිනිස්සු අතරට ගියා. ඔවුන්ට මෙහෙම කියලා දුන්නා. අනිත් අයට කරුණාවෙන් හැසිරෙන්න. නපුරු සිතිවිලි අතහැරලා හොඳ සිතිවිලි වර්ධනය කරන්න. එවිට ඔබේ හිත සතුටු වෙයි. මිනිස්සු ඔහුගේ වචනාසා හිත වෙනස් කරගත්තා. ගම්මානවල රණ්ඩු අඩු වුණා. මිනිස්සු එකිනෙකාට උදව් කරන්න පටන් ගත්තා. රන් කුමාරයා කුමාරයෙක් නොවුණත් ඔහු මිනිස්සුගේ හිතේ සත්‍යයේ ආලෝකය දල්වපු කෙනෙක් වුණා. ඒ නිසා අදත් මිනිස්සු කියන්නේ සත්‍ය සොයන්න ගිය කෙනෙක් ලෝකයම ලස්සන කරයි කියලා.